ආයිබෝවන් කියලා පිළිගන්නවා වෙනද වගේ මටත් ඔයාලා ඔක්කොම ටිච් චිත්‍රලාරා YouTube channel එකට මම ඔයාලට අද කියලා දෙන්නේ ඔයාලා thumbnail එකේ දැකපු විදිහට අපි කොහොමද අපි නොදන්න සාකයක් අපි සාකේ හරියටම අපේ ෆෝන් එක පාවිච්චි කරලා අඳුරගන්නේ කියලා මේ දේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යන් අපේ වීඩියෝ එකට මතක ඇතුව ටිච් චිත්‍රලාරා YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. අපි මේ වැඩේ කරන්න මුලින්ම අපිට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. අපි යන්න ඕනේ මුලින්ම Play Store එකට. මම යනවා දැන් Play Store එකට. Play Store එකට ගිහිල්ලා මම මෙතන search කරගන්නවා Plantify කියලා. මම දැන් මේ විදිහට search කරගත්තා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ ඇප් එක තියෙනවා. මම දැන් මෙතන මේ ඇප් එක install කරගන්නවා. අපිට බලා ගන්න පුළුවන් අපේ ඇප් එක දැන් මේ විදිහට download වෙනවා. අපිට බලා ගන්න පුළුවන් දැන් අපිට මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. අපි දැන් මේ ඇප් එක මේ විදිහට ඕපන් කරගෙන බලමු. මම දැන් මේ විදිහට ඕපන් කරගන්නවා. ඊට පස්සේ අපිට මේ විදිහේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මේ ඉන්ටර්ෆේස් එකෙන් අහන්නේ අපිට මේ ඇප් එකේ notification පෙන්වන්නද කියලා. මම මේක මේ විදිහට allow කරගන්නවා. අපිට මේ ඊට පස්සේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් එනවා. අපි මේක මෙතන let's go කියන තැන මම මේ විදිහට ටච් කරගන්නවා. අපිට මේක ඕනනම් කන්ටිනියු කරගන්න පුළුවන්. නැත්නම් ස්කිප් කරගන්න පුළුවන්. මම මේක කන්ටිනියු කරනවා. මෙතනින් ඔයාලා කැමති එකක් දීලා අපිට ඒ විදිහට යන්නත් පුළුවන්. මම දැන් මේක මෙතනින් ස්කිප් කරගන්නවා. අපිට මේක නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක කරන්න ඕනේ මෙන්න මෙතන මේ විදිහට ටච් කරලා මේක ක්ලෝස් කරලා දාන්න ඕනේ. අපි දැන් මේක වැඩ කරනවද කියලා බලමු. මම මුලින්ම මේ identify කියන තැන මේ විදිහට ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ අපේ මේ විදිහට ඊට පස්සේ අපිට මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් එනවා. මම මේකේ මේ only this time කියන එක දෙනවා. දුන්නාට පස්සේ අපි බලමු මේ විදිහට දැන් මේක වැඩ කරනවද කියලා. අපි දැන් මේ විදිහට මේක ස්කෑන් කරලා බලමු. අපිට දැන් බලා ගන්න පුළුවන් අපි දැන් ස්කෑන් කරපු ගහ මේ විදිහට අපිට ඒ ගහේ විස්තරයක් බලා ගන්න පුළුවන්. උඩින් ෆොටෝත් තියෙනවා. ඒ ගහේ විස්තරය සම්පූර්ණව බලා ගන්න පුළුවන්. මම ඔයාලට අද කියලා දුන්නු මේ ඇප් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක නවත්තනවා. මතක ඇතුව ටිච් චිත්‍රලාරා YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.